මතේතුමාගේ සුවිශේෂයේ 7 වන පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය සහ 12 වන වගන්තිය සිට 14 වන වගන්තිය දක්වා පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියේ නොදමන්න. එසේ කළොත් උන් ඒවා පයින් පාගා දමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරා දමනු ඇත. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවසාවලියේ හරය එය වේ. පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළල්ය. එයින් ඇතුළු වන්නෝද බොහෝය. එහෙත් ජීවනයට යන දොරටුව පටුය, පාරද අවහිරය. එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේගේ ශුද්ධ වචනය අපිට පැහැදිලිව වැටහෙනවද? ඒ නිසා අපි ස්වාමින් වහන්සේගේ වචනය හරියට මෙනෙහි කරන්නට ඕන. උන්වහන්සේ මොනවද අද අපි හැම කෙනෙකුටම පවසන්නේ? උන්වහන්සේ කියනවා පූජනීය දේ බල්ලන්ට නොදෙන්න කියලා. උන්වහන්සේ කියන දේ හරියටම හරි. පූජනීය දෙයක් අපි බල්ලෙකුට දානවද? නෑ. බල්ලන්ට දෙන්නට එපා. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියේ නොදමන්න. ප්‍රේමවන්තේනි, ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙම කළොත් මොකද වෙන්නේ? උන් ඒවා පයින් පාගා දමා හැරි ඇවිල්ලා ඔබ කැබලි කොට ඉරා දමනවා. ඒ තමයි ඌරගේ ඌරු ගතිය. ස්වාමින් වහන්සේ අද එහෙමනම් මනුෂ්‍යයන් වන අපිටයි කතා කරන්නේ. අපි මනුෂ්‍යය හැටියට මේ සමාජය තුළ වැඩ කටයුතු කරන්නට ඕන. එකිනෙකාව පිළි අරගෙන හරි දේ හරි වෙලාවේදී ස්වාමින් වහන්සේ පවසන දේ අපගේ මුවින් අපි පවසන්නට ඕන. එවිට මේ සමාජය තුළ අපිට යම්කිසි මෙහෙවරක් කරන්නට පුළුවන්. එසේනම් ඔබට පැවරෙන මෙහෙවර කුමක්ද? ඔබ ඔබගෙන් අහන්නට ඕන. මදක් මෙනෙහි කරන්නට ඕන. එහෙමත් නැත්නම් ඔබට කවදාවත් ඒ වටහා ගන්නට බෑ. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ නැවතත් කියනවා අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න. එහෙම කරේ නැත්තම් අසාධාරණ නැද්ද ප්‍රේමවන්තේනි? හරිම අසාධාරණයි. අපි පෙළඹෙන්නේ මෙන්න මේ අසාධාරණ විදිහට ජීවත් වෙන්න. අන් අය අපිට බොහෝ දේවල් කෙරුවත් අපි ඒ අය දිහා හැරිලවත් බලන්නේ නැහැ. අද සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු මෙහෙමයි. මේ වගේ චරිත අපිට ඕන තරම් මේ සමාජය තුළ හම්බෙනවා. කිතුණුවන් හැටියට අපිට පුළුවන් ද මේ වගේ චරිත නිරූපණය කරන්න? ස්වාමින් වහන්සේ කිසිසේත්ම මේ වගේ අය ගැන උන්වහන්සේගේ ප්‍රසාදයක් නැහැ. ප්‍රේමවන්තේනි, ඒ නිසා අපි නැවත නැවත කල්පනා කරලා බලන්න ඕන. ස්වාමින් වහන්සේ ඊ타ත්ම පැහැදිලිව සවිස්තරාත්මකව අපිට මේ දෙය, මේ යථාර්ථය වටහලා දෙනවා. අපි කල්පනා කරලා ඒ දේ තේරුම් ගන්නට ඕන. එසේනම් අපි හැම කෙනෙක්ම පටු දොරටුවෙන් ඇතුළු වෙන්න අපි උත්සාහ කරමු. ඔබට හැකිනම් මෙසේ කරන්න. ඔබ ජීවනයට යන මාර්ගය හොයාගන්නවා. එසේනම් මනුෂ්‍යයන් හැටියට අපිට අවශ්‍ය මේ මාර්ගය නෙමේද? පටු දොරටුවෙන් නෙමේද ඔබ උත්සාහ කරන්නේ ඇතුළු වෙන්නට? විනාශය ඔබගේ ජීවිතයට ළඟා කරගන්නට නම් ඔබ පටු දොරටුව ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් ඔබ ඒ විනාශයට යන විශාල දොරටුව තුලින් ඇතුල් වෙන්නට උත්සාහ කරන්නේ. හැබැයි හරිම ලේසි. හැබැයි මහා විනාශයක් ඔබේ ජීවිතේ ඔබට අත්විඳින්නට සිද්ධ වෙනවා. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ අපිට ඊ타ත්ම නිවැරදිව පවසනවා එයින් ඇතුළු වන්නෝද බොහෝය. ඒ කියන්නේ විශාල දොරටුවෙන් ඇතුළු වෙන අය බොහෝ දෙනෙක් ඉන්නවා. විශාල දොරටුවෙන් ඇතුළු වෙන කිසිම කෙනෙක් ජීවනයට ඇතුළු වෙන්නේ නැහැ. සැබවින්ම ප්‍රේමවන්තේනි, මොකක්ද මේ විශාල දොරටුව කියලා කියන්නේ? ජීවිතේ ලෞකික සැප සම්පත් භුක්ති විඳිමින් ආත්මාර්ථකාමී ලෙස සහෝදර දයාවක් නැතිව, අන් අය ගැන හිතන්නේ නැතුව, බෙදාගන්නේ නැතුව, දේව වචනයට සවන් නොදී තමන්ගේ මතිමතාන්තර තුළ ගමන් කරන අය තමයි මේ වගේ විශාල දොරටුවෙන්
ඇතුළු වෙන අය. ඒ අය හොයන්නේ ලෙහෙසිය සහ පහසුව. පාපය ඔවුන් දකින්නේ නෑ. ඔවුන්ගේ ජීවිතය අන්ධකාරයේ ගමන් කරන්නේ. ස්වාමින් වහන්සේ එම නිසා තමයි අපිට අද කියන්නේ ඒ අය විනාශයට තමයි ඇතුළු වෙන්නේ. එම නිසා උන්වහන්සේ අපිට පෙන්වන මාර්ගය තමයි ජීවනයට යන මාර්ගය. හරිම පටුයි, අවහිරයි. හැබැයි එය සොයාගත්තොත් ඔබට ජීවනය ලැබෙනවා. එය සොයාගන්න අය ස්වල්ප දෙනෙක් පමණයි. ඒ ස්වල්ප දෙනා අතරට එකතු වෙන්නටයි අපි හැම කෙනෙක්ම අද දවසේ උත්සාහ කරන්නට ඕන. බෙදා ගැනීම තුළ, පරිත්‍යාගශීලීකම තුළ, පරාර්ථකාමීත්වය තුළ, සහෝදර දයාව තුළ, බෙදා ගැනීම තුළ, අන් අය ගැන සිතීම තුළ අපි හැම කෙනෙක්ම ජීවනයට ඇතුළු වෙන මාර්ගය අද සොයා ගනිමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.